මම අසා සිටින්නන්ට අද ඉදිරිපත් කරන අදහස් කීපයක් ස්වයංක්‍රීය ගිනි අවි සහ අප පන්ත ගැන. මෙන්න ස්වයංක්‍රීය ගිනි අවියක් ළඟ තබා ගත්තොත් එහෙම ලැබෙන දඬුවම. හොඳට බලන්න, ඒක පෝස් කරලා බලන්න, මේක හොඳට කියවලා බලන්න ඕනේ. ඔබතුමාලාට පේන ඇති ස්වයංක්‍රීය ගිනි අවියක් ළඟ තබා ගත්තොත් දෙන ලද දඬුවම ජීවිතාන්තය දක්වා දඬුවම් දී යුතුය. බරපතල වැඩ හැටියි. ජීවිතාන්තය දක්වා. හරි. එතකොට ඊට පස්සේ බලන්න අපපනතේ 13 වෙනි වගන්තිය. හරි. 13යි 14යි තමයි අපපනතේ අපවලට සම්බන්ධ කිට්ටුම වගන්ති ටික. හරි. වගන්ති දෙක. 13 වෙනි වගන්තිය මොකක්ද කියන්නේ? 13 වෙනි වගන්තිය කියන්නේ ජීවිතාන්තය දක්වා සිල් දඬුවම් දිය යුතු නඩුවක නැත්තම් සැකකරුවෙකුට අප දෙන්න පුළුවන්. ජීවිතාන්තය දක්වා සිල් දඬුවම් දිය යුතු නඩුවක අප දෙන්න පුළුවන් මහා අධිකරණයට විතරයි. නැත්තම් ඉතිහිල අධිකරණ වලින්. මහේස්ත්‍රාත් අධිකරණයට අප දීමට බලයක් නැහැ. මෙතන තියෙන්නේ කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නෙමෙයි. අධිකරණ බලය පිළිබඳ ප්‍රශ්නයක්. 13 වෙනි වගන්තියෙන් ස්වයංක්‍රීය ගිනි අවි පිළිබඳව සන්තක දීමන කියලා චෝදනා කරොත් එහෙම නැත්නම් සැකකාරයෙක් ඉදිරිපත් කරොත් එහෙම මහේස්ත්‍රාත්වරයාගේ අධිකරණ බලය ඉවත් කරලා තියෙනවා. ඒ බලය දීලා තියෙන්නේ මහා අධිකරණයට. ඒක නිසා මහේස්ත්‍රාත් අධිකරණයේදී අපි ඉල්ලම් කිරීමෙන් තේරුමක් නැහැ. ඒ මහේස්ත්‍රාත් අධිකරණයට අප දෙන්න බෑ. ඒක ඕනම තැන දෙන්න බෑ. ඒක කියන්නේ. හැබැයි මේකට මට වෙන ප්‍රශ්නයක් තියෙනවා, ප්‍රහෙලිකාවක්. මොකද ප්‍රහෙලිකාව? දැන් අපි හිතමු 9 mm එකක් ගත්තොත් 9 mm එකක්. පාතාලේ දැන් දඟලන 9 mm එකනේ. 9 mm මැගසින් එකේ තියෙනවා කාර්ට්‍රිජස් 9ක්. මැගසින් එක දාපුවාම හරි මොනවා කරත් අර බ්‍රීච් එක කැඩුවට පස්සේ එක එක තමයි යන්නේ. එක හැම එකටම වෙඩි තියන්න. හැම එකටම ට්‍රිගර් එක අදින්න ඕනේ. ඒකට කියන්නේ අර්ධ ස්වයංක්‍රීය ගිනි අවියක් කියලා. ඒක ස්වයංක්‍රීය ගිනි අවියක් නෙමෙයි 9 mm එක. ඊට පස්සේ අපි බලමු ග්‍රෙනේඩ් එකක් ගත්තොත් ග්‍රෙනේඩ් එකක්. කියන්නේ අත් බෝම්බයක්. අර පින් එක ගහලා අපේ ආමි එකෙන් දැනින් දැන විසි කරන්නේ. හරිද? එකක් ගත්තොත් එහෙම පින් එක ඇද්දාම අර ෆයරින් පින් එක උඩට විසි වෙනවා. හරි. ඊට පස්සේ තප්පර 7ක් ඇතුළත ඒක පුපුරනවා. ඒක පළාතම විනාශ කරනවා. හරිද? 9 mm එක ගමු ඉස්සෙල්ලා. 9 mm එකේ මැගසින් එක අයින් කරොත් ඒක අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි කියලා කියන්න පුළුවන්ද? කොච්චර ඇද්දත් ඔක පත්තු වෙන්නේ නැහැ. ඊළඟට අපි ගමු ග්‍රෙනේඩ් එක. ඒකේ ග්‍රෙනේඩ් එකේ සේරම ටික වැඩ කරනවා. පින් එක ගත්තාම ෆයරින් පින් උඩට යනවා. හැබැයි ඇතුළේ තියෙන වෙඩි බේතු ඔක්කොම ටික අයින් කරනවා. අයින් කරලා. ඒතකොට මොනවා කරත් පත්තු වෙන්නේ නැහැ. ඒතකොට ඒකට කියන්න පුළුවන් ග්‍රෙනේඩ් එකක් කියලා. ඒකට කියන්න පුළුවන්ද මේ පීඩාකාරී ආයුධයක් කියලා. උඩ කල්පනා කරලා බලන්න ඕනේ. දැන් අපි ගමු T56 එක. T56 එකේ මැගසින් එකේ කාර්ට්‍රිජස් තියෙනවා 30ක්. 30ක් තියෙනවා. හරිද? ස්විචස් තුනක් තියෙනවා. පළවෙනි එක තියෙන්නේ සේෆ්ටි කැච් එක. සේෆ්ටි ස්විච් එක කියන්නේ ආරක්ෂක ස්විච් එක තියෙනවා. ඒක දාපුවම පාත් කරපුවාම ඒ T56 වෙඩි දාන්න බෑ. මොනවා කරත් වෙඩි දාන්න නැහැ. වෙඩි මොනවා කරත් එක වෙඩි දාන්න බෑ. ඒක වෙඩි යන්නේ නැහැ. හරි. දෙවෙනි එක තමයි one shot, single shot. ඊළඟ දාපුවා single shot කියලා ගත්තා ස්විච් එකේ.
ඒකෝට එක එක තමයි වෙඩි තියන්නේ. හැම වෙලේම එක වෙඩි තියෙනවා. ඊට වඩා බෑ. තුන්වෙනි එක තමයි උඩම තියෙන එක තමයි ඔටෝමැටික් කියන්නේ. ඔටෝමැටික් ස්විච් එක ඔන් කරපුවාම එතකොට ඒ කාර්ට්‍රිජස් ඒ ට්‍රිගර් එක ඇද්දාම කාර්ට්‍රිජස් 30ම යනවා තප්පර ගානකින් ඔක්කොම යනවා එක පිට ට්‍රිගර් ඇදන් ඉන්නකන් ඒක යනවා. තප්පර දෙක තුනකින් කාර්ට්‍රිජ් එක මේ මැගසින් එක ඉවරයි. ඒක තමයි ස්වයංක්‍රීය කියන්නේ. See, there are 3 switches on the 356. One is a safety catch. If that is on, nothing can be done with the gun. Right? If that is on, nothing can be done with the gun. You can't shoot it. Then the second one is single shot. The second shot is single shot. Then you have to fire one by one, only one by one the gun will fire. The third one is the automatic. When you pull the automatic, the entire 30 cartridges will go out in about a few seconds and finish it off. It goes like a hose pipe, like water from the hose. So that is what is called the automatic weapon. So the T56 is an automatic weapon. T56 කියන්නේ ස්වයංක්‍රීය ගිනියම්බියක්. මගේ ප්‍රශ්නේ මොකක්ද දන්නවද? T56 එකේ මැගසින් එක ගැලවුවොත් එහෙම එතකොට ඒ T56 එකට කොච්චර කරත් වෙඩි තියන්න බෑ. ඒක වෙඩි තියන්න බෑ ඒක. වැඩ කරන්නේ නැහැ. මැගසින් එක නැහැ. එතකොට කියන්න පුළුවන් T56 එක ඒ බඳේ විතරක් ස්වයංක්‍රීය අවියාවදයක් කියලා කියන්න පුළුවන්. ස්වයංක්‍රීය ගිනියම්බියක් කියලා කියන්න පුළුවන් එතකොට. මැගසින් එක හයි කරනකම් වෙඩි තියන්න බෑ. මැගසින් එක ළඟ තිබුණත් අපි හිතමු ගන්න වෙලාවේ අතනට ගන්න වෙලාවේ මැගසින් එක ළඟ තියෙනවා. ඒත් බඳේ විතරක් ගත්තොත් එහෙම ඒක මැගසින් හයි කරලා නැත්තම් කියන්න පුළුවන් දෙක ස්වයංක්‍රීය ගිනියම්බියක් කියලා. ඔන්නෝගේ ප්‍රශ්නේ. එහෙනම් අපුණා කර බලන්නද? ඔන්නෝගේ ප්‍රතිකාව. ඕවා නීති ප්‍රශ්න.